හිසකෙස් වැවෙන හොල්මන් බෝනික්කා ඔකිකු මේ තමයි ලෝක පුරාම ප්‍රසිද්ධ ජපන් හොල්මන් බෝනික්කා 1918 අවුරුද්දේ එයුචි සුසුකි කියලා තරුණයෙක් එයාගේ පොඩි නංගි කෙනෙක්ට සෙල්ලම් කරන්න හරි ලස්සන බෝනික්කෙක් අරන් දෙනවා. ඒ නංගිගේ නම කියෝකෝ. කියෝකෝ ඒ බෝනික්කට හරිම ආදරේ. ඒ බෝනික්ක තමයි ඔකිකු කියන්නේ. අවස්ථාවකට ටික කාලයකට එම්බිරිස්සාවකින් අසනීප වෙලා කියෝකෝ මැරිලා යනවා. කියෝකෝ මැරුණාට පස්සේ යාළගේ පවුලේ අය මේ බෝනික්කා කියෝකෝගේ ආත්මය වගේ හිතලා පූජාසන එක තියනවා. ටික දවසකින් යාළට අමුතු දෙයක් තේරෙනවා. මුලින් අරන් දෙනකොට මේ බෝනික්කාගේ කොණ්ඩේ තිබ්බේ කොටට කපලා. දැන් ඒ බෝනික්කාගේ කොණ්ඩේ ටික ටික දික් කරලා ධනහිස ගාවටම ඇවිත්. පවුල අය හිතනවා කියෝකෝගේ ආත්මය මේ බෝනික්කා ඇතුලේ ජීවත් වෙනවා කියලා. පස්සේ කාලෙක මේ පවුලේ අය මේ බෝනික්කාව එකොයිඩෝ වල මෙන්ජෙන්ජි පන්සලට බාර දෙනවා. අදටත් මේ බෝනික්කා ඒ පන්සලේ ඉන්නවා. හැබැයි අදටත් බෝනික්කාගේ කොණ්ඩේ දිගටම වැවෙන නිසා පන්සලේ හාමුදුරුවරු විටින් විට කොණ්ඩේ කපනවා. විද්‍යාත්මක පරීක්ෂා කරලා තියෙනවා. ඒ කොණ්ඩේ මිනිස් කොණ්ඩයක් කියලා තහවුරු වෙලා තියෙනවා. කට්ටිය කියන්නේ කියෝකෝගේ ආත්මය තාම මේ බෝනික් ඇතුලේ ඉන්නවා කියලා. ඒ නිසා තමයි කොණ්ඩේ වැවෙන්නේ කියලා.